Hello. අද අපි යනවා The next station is තමන්ගේ දෙමාපියන්ව තමන් ඉන්න තැනට තමයි මොකද අර ලෑන්ඩ් කරද්දිත් මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාව වෙනකොට දවල් 2:00ට කිට්ටුයි. ඉතින් මේ පොල් සම්බල් දාන්න වගේ. ඉතින් බඩු ටික ළමයි හරි ඒ ටික හරි. ඊට පස්සේ මෙතන තියෙනවා කෑලි මිරිස් ඒ හැබෑ වුණා වගේ ඔයාලටත් ඔයාලගේ අම්මවලව තාත්තව එක්කගෙන එන්න පුළුවන් හලෝ අද අපි යනවා එයාපෝට් එකට කෙනෙක්ව ගන්න. ඉතින් වීඩියෝ එක දිගටම බලන් ඉන්න කවද අපි ගන්න යන්නේ කියලා. එහෙනම් අපි මේ ෆ්ලවර් බුක් එකත් අරගෙන යමු. දැනටමත් ඕගොල්ලෝ තම්බ්නේල් එකෙන් දැකලා ඇති අපි එයාපෝට් එකට යන්නේ කාව ගන්නද කියලා. මගේ ජීවිතයේ සතුටුම දවසක් තමයි අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. මුලින්ම පහන පත්තු කරලා තමයි අපි යන්නේ. කොයි ගියත් මොන ගමනට ගියත් පහන පත්තු කරන අනිවාර්යයෙන්ම. මම නම් ඇත්තට ඉවසිල්ලක් නෑ යනකම් එයාපෝට් එකට. the next station is Ankara. හීන අතරින් උඩින්ම තිබ්බ හීනයක් තමයි අපි ජීවත් වෙන රටට මගේ අම්මව එක්කගෙන එන එක. الأبواب تغلق. Doors closing. ඉතින් මගේ විතරක් නෙමෙයි හැම ළමයෙක්ගේම බලාපොරොත්තුව තමන්ගේ දෙමාපියන්ව තමන් ඉන්න තැනට විසිට් එකකට හරි යාළුවෙක් එක්කන් එන එක. මේ වෙලාවේ නම් ඉතින් අම්මා එනකන් අපි මග බලාගෙන ඉන්නවා. අම්මගෙත් මේක පළවෙනි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක. දවසට කලින් දවස් ඉඳගෙනම මම හැරගෙන හිටියේ. නිදාගත්තෙම නෑ. ඔයාලට මගේ මූණ දකිද්දින් පේනවා. එච්චරටම ආසාවෙන් බලන් හිටියේ අද දවස එනකන් ගොඩක් කලින් ඉඳන්. මගේ මේ හීනය හැබෑ කරගන්න පුළුවන් වුණේ මගේ මහත්තයා නිසා. යාට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මගේ අම්මා මගේ ළඟට එක්කගෙන එන්න. ඒ ලංකාවේ ඉඳන් මෙහෙට එන්න ඕන හැම දෙයක්ම පිළිවෙලට අම්මට කිසිම කරදරයක් නැතුව එක්කගෙන එන්න හැම වගකීමක්ම ගත්තේ මගේ මහත්තයා. ඉතින් ඒ අතින් නම් මම ගොඩාක් වාසනාවන්තයි කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා. මට මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබා දුන්නාට අනේක වාරයක් මගේ ජේසුරත් මම ස්තුතිවන්ත වෙනවා. එක්ස්පීරියන්ස් එක ෆ්ලයිට් එක බය වුණා දවුලන්නේ නැද්ද? කිසිම මට නම් අර කන්දේ චුට්ටක් පොඩ්ඩක් අගුල් වැටෙනවානේ. එච්චරම තමයි මොකද අර ලෑන්ඩ් කරද්දිත් මොකුත් ප්‍රශ්නයක් නැහැ. නග්ගද්දිත් මොකුත් ප්‍රශ්නයක් නැහැ. දරුණෙත් ඒක දැනෙනවා කරටම. අනිවාර්යයෙන්ම ඊට පස්සේ ටැක්සි එකෙන් බැහැලා අපි අපේ අපාර්ට්මන්ට් එකට ආවා. ඉතින් අපේ ගෙදර අම්මා පළවෙනි වතාවට තමයි මේ දකින්න යන්නේ ඇස් දෙකෙන්ම. දැන් ඉතින් අපේ ගෙදර ඔන්න අපේ අම්මත් අපිත් එක්ක ඉස්සරහට ඉන්නවා. දැන් මම දවල්ට උයලා තිබ්බ කෑම එක කන්නයි යන්නේ. අපේ අම්මා ඉතින් හුඟ කාලෙකින් මගේ අතින් කෑම එකක් කන්න යන්නේ. මේ වෙලාව වෙනකොට දවල් 2:00ට කිට්ටුයි. ඉතින් එයාත් හොඳටම බඩගින්න හිටියේ. මම ඉතින් අද ඉව්වේ පෝක් කරි හදලා නිවිති දාලා පරිප්පු. බයිද? අම්මා සෑහෙන පුතේ මහන්සි වුණා ඊයේ. ඇත්තටම මට පව් කියලා ගියා. දැන් මේ වෙලාවේ ගෙන ආපු බඩු ටික බැලුවා. මොකද ෆ්‍රිජ් එකට දාන්න ඕන දේවල් තිබ්බ නිසා
අම්මගේ ඇඳුනුත් ලගේජ් එකේ තිබ්බ නිසා අපි ඉක්මනටම ෆ්‍රිජ් එකට දාන්න ඕන බඩු ටික අයින් කරගත්තා. මේ පුතේ එක රැයට මේ අර මේ මෙලක් ගන්න. ආයෙ මම නරක කරේ. ඒ ඉරානේ ටික දැන් කරන්න පස්සේ. කරන්න ඕනේ. මං ආසම පාට් එක තමයි ලංකාවේ කෑම බඩු ටික දිගහැරලා බලන එක අම්මා ගෙනාපු ඒවා. ඔන්න අපේ අම්මා මට ගෙනාව බඩු ටික අම්මයි මගේ හස්බන්ඩ්ගේ අම්මයි ඒවල තියෙන ඒවා තමයි අම්මා අරගෙන ආවා. ඒ අම්මා ගෙනාපුවා. ඔයම් පැක් එක ගලවන්නකො. ඉඳගෙන රෙඩි වෙලා ඉන්න ඔක්කොම බඩු ටික දැක් වෙන වැඳුම් ටික ඔක්කොම තියෙනවා එයාගේ මේ මට ගෙනාපු ටික මේ හස්බන්ඩ්ගේ අම්මත් බඩුවේ වල තියෙනවා මට ඉතින් මේ වීඩියෝස් වලට එම ගොඩක් හොඳයි කියලා මේ එයා හට්ටි ගෙනල්ලා තියෙනවා මේ ඔක්කොම පැක් කරලා තියෙන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මා හොඳට පැක් කරලා තියෙනවා කැඩිලාවත් නැහැ හොඳට අරන් ඇවිල්ලා තියෙනවා පැකින් එක හොඳ නිසා කැඩිලා නැහැ එකක්වත් යනවද මේ ලස්සනට මේ පේන් කරලා තියෙන්නේ අපේ හබීගේ අක්කගේ බබාලා බබෙක් තමයි මේ පේන් කරලා තියෙන්නේ ලස්සනට පේන් කරලා තියෙනවා පියන මේක ගලමු දැන් ගලන්න තව තියෙනවා කීල්ස් ගෙනල්ලා තියෙනවා ක්‍රෙස්ට් එකේ අයකත් පීනක් නේ ඒත් ලස්සනයි ඒක ලොකු මේකේ එකනේ ලොකු මේකේ මේ පිගාන මං හිතන්නේ ඊට පස්සේ තව කීල්ස් ගෙනල්ලා තියෙනවා ලින්ගුස් නයිමිරිස් එතකොට රතුළු ඒකත් ලස්සනයි පිඟාන පොඩ්ඩ හිරිලා වගේ නෑනේ ඒ හැටි අර දැන් එහෙම එන්න තවට එන්න එකක් ගලවන්න හට්ටි කීයද ඔක්කොම හට්ටි කීයද දෙකයි ලොකු හට්ටි දෙකයි මේ පොල් සම්බල් දාන්න වගේ හොඳයි මේක ලස්සනට තියෙනවා නේ හොඳට පේන් කරලා තියෙනවා ළමයා හට්ටි ගන්න. ලොකුම හට්ටිය. කුරුමස්සිය. කැලි මිරිස් තියෙනවා. මේවා තමයි මට වටේ. පුරක්කම් පිටි. ඒක ගොඩාක් ලොකුයි. මේක සාමාන්‍යයෙන් කිලෝ කීයක්? කමාරකට ගන්න පුළුවන් චිකන්. ලස්සනයි. හොඳට තියනවානේ. ඒකේ මොකද මේක? කදේප? තියන්නේ. ලස්සනයි ඒකනේ. මේකම කිලෝ 2ක් විතර බරයිනේ. වැඩි කිලෝ එකක් කිලෝ කොම අරකට දෙන්නකෝ කිලෝ 5ක් විතර කිව්වා අම්මා. ඔක්කොම ටික බබල්ස් බෑග් කරලා තන. ඊට පස්සේ අපිට තියෙනවා සියඹලා පැකට් තියෙනවා. අම්මාද ගියා මේ ටික? මගේ හස්බන්ඩ්ගේ අම්මා ඔක්කොම ටික රෙඩි කරලා ඉවලා තියෙනවා. මේ වුණාද ගොරකනේ? ගොර. මේ හට්ටියත් ෂෝක්. අපි හට්ටිය ටික මෙතනින් තියමු. මේ හට්ටියට පියන මොකද්ද? අමෙරි මේක. මොකක්ද ගලවන්න? ඒක චූටි එකේ තියෙනවා. හරිද? ඊළඟට මේක තියෙන බඩු ටික ළමයි. හට්ටි ටික හරි ලස්සනයිනේ. ලස්සන පේන්ට් කරලා තියෙනවා.
තියෙනදී හට්ටි ටික ෆයිනල් ලුක් එක. මෙතන පිඟාන අලුත් පිඟාන. හරි ඒ ටික හරි. ඊට පස්සේ මෙතන තියෙනවා කෑලි මිරිස් ඒව ටික තියෙනවා. ඊට තව ගොරක මෙසි සියමල එකක් තියෙනවා. තව මොනවද ගොරක පේස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා හැඳි දාන්න ලස්සනට මේ වගේ එකක්. හැඳි අලුවක්ලු. හැඳි අලුව මේ තියෙන එකට අපිට ඔන්න හැඳි තියෙනවා ඇති වෙන්න. මේ තියෙන්නේ කරමු. මේ හැඳි තියෙනවා 2 3 4යි. චූටි එකක් තියෙනවා. අර චූටි හට්ටියට හොඳයි මේකට. තව තියෙනවා මේ හැඳි. අපේ හස්බන්ඩ්ගේ අම්මත් ආයේ හැඳි ගෙනල්ලා දීලා තියෙනවා මේ. හැඳි ගොඩක් තියෙනවා. හැඳි ටික නම් මේ ඇති. මම ආසයි පොල් කටු හැඳි වලට. හරි. ඊට පස්සේ තියෙනවා අපිට ඉන්දියාප් වලට අවශ්‍ය බඩු ටික ගෙනල්ලා තියෙනවා අපේ අම්මා. මේ තියෙන්නේ ඉන්දියාප් ගෙනාවට අපි දැන් විතරයි කන්නේ ඉන්නේ. සතු කන්නේ. ඉන්දියාප් ඔත්තු නම් කනවා. එසේ ඉන්දියාප් මොකද වෙන්නේ කියන්නේ? ඉන්දියාප් වංගිරිය. මුං ඇට තියෙනවා. අතුරු පුරුංග ගෙනල්ලා තියෙනවා. කංකුන් තියෙනවා. කංකුන් එන ඩිංගට කහ වෙලා කියලා කිව්වා අම්මා. කමන්නේ අපිට ගන්න පුළුවන් නේ. කංකුන් තියෙනවා. අතුරු පුරුංග තියෙනවා තමයි. මේකේ තියෙනවා කිව්වා වෙනිම ගැට ඒව ටික. රතුළුම තියෙනවා. අපිට තියෙනවා තව නයි මිනිස් තියෙනවා මගේ ෆේවරිට්. නයි. ඔක මාත්ටි. මේකේ තියෙනවා කිතුල් පිටි. මේ වෙනිවලට මට බොන්න. කිතුල් පිටි තියෙනවා. අපේ අම්මට සීනි වලට බොන්න තියෙනවලු වෙනිවල් ගැට. ඊට පස්සේ කොතල හිඹුටුකෝ. අර කොතල හිඹුටුද? මේ කොතල හිඹුටලු මේක වෙනිවල් ගැටලු. කතරි මේකේ පොඩක් තියෙනවා මේක මේ අර ශමිලායිකද? මේ මගේ යාළුවගේ අම්මාගේ පාර්සල් එකක් තියෙනවා. අර කස්තුරි කහයි මේ මොනවද? ඔන්න අපේ අම්මා ගෙනල්ලා තියෙනවා කස්තුරි කහයි කඩල පිටි ගෙනල්ලා මට මූණේ ගන්න. ඊට පස්සේ තමයි තියෙන ගෙනල්ලා මේක මොනවද තියෙන්නේ? මලේට මාළු ඇඹුල් තියලා. ඒක මාළු ඇඹුල් තියලා තියෙනවා. මේක තමයි වටින්නේ අපේ හස්බන්ඩ්ට. මේ ටික තමයි ඉතින් අම්මා ගෙනල්ලා තියෙන්නේ. වටිනවා දේවල් ටිකක්. අම්මයි හස්බන්ඩ්ගේ අම්මයි වල තියෙන ඒවා තමයි මේ තියෙන්නේ. හැන්දි ටික නම් ෂෝක් නේ. ලස්සනයි හැන්දි ටික. හට්ටි ටික නම් සුපිරි. ඉතින් මේ විදිහට තමයි අද දවස ගත වුණේ. අම්මව පොඩ්ඩක් එළියට එක්කගෙන ගියා ඇවිදින්න. මගේ මේ හීනේ හැබෑ වුණා වගේ ඔයාලටත් ඔයාලගේ අම්මවලව තාත්තව එක්කගෙන එන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලා ජීවත් වෙන රටට. ඉතින් ඒ හීනේ හැමෝටම ඉෂ්ට වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදට මේ vlog එක මෙතනින් ඉවරයි. තවත් අලුත් vlog එකකින් හම්බෙමු.